විෂුවල් ලයින් ප්‍රාසංගික වේදිකාවට තමන්ගේ සුමధుර ස්වරයෙන් ගීතවත් වන්නට ඊළඟට ආරාධනා කරන්නේ තවත් ආධුනික ගායන ශිල්පියෙක්ට. ඔහු අපත් එක්ක අත්වල බැඳගන්නේ කඩවත ප්‍රදේශයෙන්. එමනම් පිළිගනිමු මේ රොෂාන් නානායක්කාර. ගෙදරට හැමදායන මව්පියෝ අතරේ කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ. උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ. හවස මගේ හිතින් අපේ බිත්තියේ හැමදාකම තනියේ මම සිතුවම් ඇන්දේ. පියෙකුගේ රූපයක් නැතත් දැකපු ජීවිතේ හැඩරුවවත් කියා දෙන්න මගේ පියානේ. කුරු ගෙදරට හැමදා එන මව්පියෝ අතරේ කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ. උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ. මගේ වයසේ අපේ උන් මගේ පන්තියේ අවජාතක නමකින් මට නම් පට බැන්දේ. හරියට තේරුමක් නැතත් කියපු කාරණේ හැඬරුවවත් කියා දෙන්න මගේ පියාගේ. කුරු ගෙදරට හැමදා එන මව්පියෝ අතරේ කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ. උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ. Oh,